ඉතාලියේ නාපෝලියේ වියාපියාවේ සිංහලට ගෙදර මම වැඩ කෙරුවේ මාස 2යි. ඒ මාස 2 වැඩ කරනකොට අපේ මහත්තයා කතා කිරුවේ නෑ මම එක්ක. මම කතා කිරුවා එයා කතා කිරුවේ නෑ ෆෝන් එක ඔෆ් කරලා තිබුණා. මම ඒ ගැන චුට්ටක් කල්පනා කෙරුවා. නොකනෝබී නිමරාගෙන කතා කරගෙන තින්ද කල්පනා කෙරුවා. ඊට පස්සේ අමාරු වුණාම මම හිතුවා මාව අරන් ගියා ස්පිරිතාලේ දෙකකට. කසෙට්ට ස්පිරිතාලෙට එකයි එක සැරයක් අරගෙන ගියා. ඊට පස්සේ ආයෙත් නාපෝලියේ ස්පිරිතාලෙට අරගෙන ගියා. අරගෙන ගිහින් ડોක්ටර්ලා කිව්වා අර මැචින් වලට ඒවට දාලා බැලුවා මාව චෙක් කරන හැමදේම. කිසිම ලෙඩක් නෑ මෙයාට. මෙයාගේ මන ඔළුවේ කල්පනා කරනවා. මේ තමයි මෙයාට මේ දේ වෙන්නේ කියලා අසං කරලා ලියුම දුන්නා. ලෙඩක් නෑ කියලා. ඊට පස්සේ මම සිංහලට කොහොමද වැඩ කරන්න බෑ මට යන්න ඕන ලංකාවට යන්න ඕන කියලා. මම සිංහලයි දෙන්නේ මගේ බලු සාරි පඩින හම්බුනේ. හෙදි ටික අරගෙන මම ගෙදර ගියා. දුවලා ගෙදර සතියක් හිටියා. දුවත් එක ඉඳලා මම වැඩ කරපු සිංහලට කිව්වා මම කල්පනා කරනවා කෑ ගහන හින්දා ඒක මේවා කරලා මෙයා ලංකාවට අරින්න ඕනේ නැත්නම් IT එකට අරින්න බෑ කියලා මට පිළිත් වගේ අඩියල දුන්නා සිංහලට. ඒව බිව්වා මම නින්ද යනවා. නින්ද ගියාම අර දඟලන කරන ගතිය නතර වුණාට පස්සේ මේ ලංකාවේ 3 දෙනෙක් ආවා මීගමුවේ ඉන්න. අම්මයි තාත්තයි නෝනයි. ඒ 3 දෙනා අතේ මගේ කුමප්පුව මාව ලැජ්ජි කරලා එව්වා ලංකාවට. මම කිව්වා මට මැරෙන්නේ මාව මැරෙයි. මැරෙන්න ඉස්සෙල්ලා මාව ලංකාවට අරින්න කියලා. ඊට පස්සේ තමයි දුව එහෙම ටිකට් එක දාලා මාව එව්වා. ඒ ටිකයි බලපෑම මෙහි ආවට පස්සේ මට ගොඩාක් බලපෑවා. ඊට පස්සේ මම ගියා මගේ නංගි එකගෙන ගියා දේවාලයකට. දේවාලය නෙමෙයි ගෙදරක් ඒක. ඒ එකගෙන ගිහින් එයාට කිව්වා මෙයා කිව්වා ඒ කොහෙද? අය අපේ ගෙවල් කිට්ටුව. දේවාලයට එකන් ගිහින් මෙයා ගෙදර කොතනද? ගේ තියෙන්නේ ඔයාගේ ගේ ලිපිනේ කොස්සාඩිය මහවැව. අංක 4 වැව පාර කොස්සාඩිය මහවැව. ඊට එහා තමයි තිත්තගොල්ල කියන ගමේ තමයි ඒ දේවාලේ තියෙන්නේ. ඒ දේවාලෙට මගේ නංගිගේ යාළුවෙක් කියලා මේ මහවල් තැනක් තියෙනවා. එතෙන් ඩාකාරන් යන්න කියලා එයාලා මාව එක්කගෙන ගියා. අරගෙන ගිහින් මට සිහිනකොට නම් ඒ ගෙදර තමයි මම හිටියේ. ඉඳලා නූලක් දාලා ආයෙත් ඒ කට්ටිය එක නංගිලා කතා කරලා ගෙදරට අරගෙන ඇවිල්ලා තෝත්තරයක් කෙරුවා. මාව නැත්තේවා කියනවා මොනවද කියලා කියන ඉතින් මට නම් තේරුන්නේ නැහැ මම මොනවා කෙරුවද කියලා. ඊට පස්සේ මට හොඳ වුණා. ඊට පස්සේ මම දවසේ හොඳ නකොට ගේ නම් හැමතැනම හඩි වෙලා ආරයිව මම කපලා කරලා දාලා ඒවා මේවා කිව්වේ කුකුළු මේවා පිහාරු තිබුණා පොල් මාල් තිබුණා මැටි කලගෙඩියක් තිබුණා කෙහෙල් බඩ කෙහෙල් ගස් පොල් මල් ඒවා හතර වටේ තිබුණා මොකක් හරි ගහලා තිබ්බා වගේ ඒවා තිබුණා ඒවා ඊට පස්සේ මට හොඳට ටිකක් ඇඟට පනාරවස් මම ඒවා සේරම විසික් කරලා ලස් කරලා ගියතු ගාලා හොතලා කරලා දෙහි කපලා තිබුණා ගේ හතර වටේ ආරක්ෂා කරලා තිබුණා මොනවාරි මුට්ටි වගේ තමයි දාලා තිබ්බා කියලා කිව්වා එතන තමයි ආයෙ වෙලා ඊට පස්සේ හොඳ වෙලා හිටියා ඒ ඉඳලා තමයි අපේ මහත්තයා කිව්වේ එයා මංගෙන් බාරයක් කරලා තියෙන අපි ඒක ගිහින් දෙමු කියලා එදා ඊට පස්සෙත් කොහෙටවත් දේවාල වලට ගියේ නෑ නෑ කොහෙවත් දේවාල වලට ගියේ නෑ යාර ඒ කට්ටිය ගෙදරට එන්න හිරුවට පස්සේ කොහෙවත් ගියේ නෑ ඊට පස්සේ මෙහෙ ආවනේ මෙහෙ ආවා ඊට පස්සේ ඒ මාතම්පේ දේවාලෙට ගිහිල්ලා කිරිමුට්ටි 7ක් උයි පූජා වට්ටියකුයි බාරයක් තිබුණා අපේ මහත්තයා වෙලා ඒ බාරේ ගිහින් දුන්නා එදත් මහත්තයා දේවාලෙදී මේ බෙර ගහනකොට එතන 아무තු දෙයක් පූජා කියලා කෑම පූජා කරන වෙලාවෙද කොහෙද මේ මට එතන ටිකක් අමාරු වුණා. ඊට පස්සේ මම ටිකක් ගැලවෙලා හිටියා. ඊට පස්සේ දානි දීලා ඔව් මාත් එක්ක කතා කරා මතකද? ඔව් ඊට පස්සේ කතා කරලා මහත්තයා කතා කරනකොට මම හොදගෙන ඇවිල්ලා දේවාලි ගාවට බෝධිය ගාවට ගිහින් බෝධිය ගාවින් දේවාලය ඇතුළට ගියා. එතන මතකයි මට. ඊට පස්සේ මහත්තයා කතා කරලා ඒ වැඩි ඉවරලා ආපහු ගෙදර ආවා. ඒක දරා ඊට පස්සේ අමාරුවක් වුණේ ආයෙත් සෑත දවල් අමාරු වෙනවා මහත්තයාට කතා කරලා මහත්තයා මෙයා කිරුවට පස්සේ අමාරුව නැතුව ගියා මගේ ඊට පස්සේ විදෙන් විදේට එද්දි තමයි අර මහත්තයාත් එක්ක කතා කරලා පුළුවන් විද්‍යාවට තිබිලා පොල් ගෙඩියක් දෙන්න පොල් ගෙඩියක් බින්දා මහත්තයා කතා කරනවා ඒ කතා කරුවා මේ ඊට පස්සේ තමයි ආයෙත් ඊයර අමාරු වෙලා නැගට පණ නැතු යනවා ඔළුවට මොකද්ද වෙනවා ඒක වෙද්දි යමතුලි මට තේරීගෙන යනවා ඇඟට මම මොනවා හරි වීගෙන ඉන්නේ කියලා ඊට පස්සේ ඔළුවයි කකුල් දෙකයි තමයි මෙයා වෙන්නේ ඒ මොකද්ද වෙන්නේ නිකන් ඔළුවට අරිනවා එනවා වගේ ඊට
ගන්න බැරි වේදනාවක් වෙනවා ඔළුවෙන්. හ්ම්. කකුල් දෙක පණ නැති වෙනවා සීතල වෙනවා. හ්ම්. දැනෙනවා කිලිකිලි ගාලා. හ්ම්. එතකොට තමයි මට වතුර තෝමනා වෙන්නේ. හ්ම්. වතුර තුනා එනවා කෑම කන්න ඕන හරියට. හ්ම්. ගොඩාක් කෑම කනවා වතුර බොනවා ගොඩාක් තේ බොනවා. හ්ම්. ඒවා කොච්චර කෑවත් බඩ පිරෙන්නේ නැහැ. හ්ම්. ගොඩාක් කනවා මම. මට නැගිටලා වැඩක් කරන්න බෑ මං නිදියගෙනම ඉන්නේ ගෙදර. හ්ම්. මම තමයි තේරෙන්නේ දුව ඉස්කෝලේ වලින් වැඩ කරන්නේ පිටාට වලින් වැඩ කරන්නේ. මම තමයි කරන්නේ මට කරන්න නැගිටින්න බෑ. හ්ම්. ඒ අතර හරි බේතුත් බිව්වනේ මම. ඒ මොනටද? ඒ මේ නිින්ද යන්න මට නිින්ද යන්න දුව කියන්නේ. දොස්තර බෙහෙත්ද? ඔව්. කොහෙන්ද ගත්තේ? හලාවතින්. හ්ම්. ඒ දොස්තර මහත්තයා මොකද්ද කිව්වේ? දොස්තර මහත්තයා කිව්වේ බේත් බොන්න කියලා දිගටම. හ්ම්. කෑ ගැහුවා. රෝගේ මොකද්ද? ඔව් මේ ස්නාන දුර්වල වෙලා කියලා කිව්ව දොස්තර. කියලා තියෙන පුතාට. හ්ම්. මං ඊට පස්සේ අනිත් තවත් කෙනෙක්ගේ බෙහෙත් ගත්තයි කිව්වනේ. නෑ එතනින්ම තමයි. එතනින්ම. පළවෙනි පාර බෙහෙත් අරගෙන බීලා මං ගියේ නෑ බෙහෙත් ගේන්න. හ්ම්. සති දෙකකට බෙහෙත් දුන්නේ. හ්ම්. ඊට පස්සේ දොස්තර කෑ ගැහුවා. දෙල්ලම් කරන්න එපා මේ දෙදෙත් එක්ක මේ අම්මා කිව්න දුර වෙලා ඉඳලා ඒ හින්දා බෙහෙත් ටික දෙන්න දෙකට අම්මා අරන් එන්න බෑ නම් ඔයා හරිය විලා අරන් යන්න කියලා පුතාට කෑ ගැහුවා. හ්ම්. ඊට පස්සේ දැන් සති දෙකේම පුතා කන්නේ මෙහෙම බෙහෙත් අරන් එනවා මට මං යන්නේ නෑ. හ්ම්. යාටත් බෙහෙත් දෙන්න යන දවසක් මං ගියේ නෑ යන්න කියලා හිටියේ. නෑ ඒ බෙහෙත් බිව්වට ඔය ලෙඩේ එන්නේ නැද්ද? බිව්වහම. එනවා ඉතින් ඒත් වෙනවා. ඈ? බෙහෙත් බිව්වම තාවන් දැන් මේ බෙහෙත් බිව්වර බෙහෙත් බිව්වත් මට ඒ බොන අතර වාරේ මේ ඔළුව අමාරු ඒ ලෙඩේ එනවා. හ්ම්. ඒක තමයි මට මොකද්ද මේක කියලා හරියට අදා ගන්න බෑ. බෙහෙතුත් බොනවා. ඒ බොන අතර වාරේ තමයි නාන්න ඕන දාඩිය දානවා වතුර බොන ගොඩක් කන්න ඕන. එහෙම වෙනවා. ඉතින් මොකද්ද මේ වෙන්නේ කියන එක මට හිතා ගන්න බෑ. හ්ම්. මොකද්ද වෙන්නේ කියලා. ඒකෙන් මම තමයි වෙන්නේ. දැන් ඔයා මෙහෙට ආවට පස්සේ සැහැල්ලු වුණාද? ඔව්. වෙනද මේ ගෙදර හිටියා නම් දෙපාරක්වත් ඔයලා මම නිදි ඉඳගෙනම තමයි හිටියේ. අද ඉතින් මෙහෙට කොහෙන්ද තාම නම් හැදුනේ නැද යන්නේ. හ්ම් හ්ම්. මම ආත නෑ මම දැන් ගෙදරට කෝල්ඩ් එක දීලා අර නූල තියනවද? කවුරුත් නෑ මාත් ගෙදර. හ්ම්. හ්ම්. දුවා තොන්තන නෑ ගෙදරට දාලා දෙන්නා. නෑ දැන් ඊට පස්සේ කියන්නකෝ මට විස්තරේ. ඊට පස්සේ කිව්වේ දැන් එතනින් එච්චරයි. ඔව්. දැන් ඔයාට සැහැල්ලුවක් තියෙනවද? ඔව් දැන් හැල්ලි. ඒක නිරුපිලම ගමන් ඉන්න මොකද්ද කියලා හිතා ගන්න බෑ. බෙහෙත් වලට යම් අඩුවක් වෙනව තිබුණාද? නිදි යන එක විතරයි. නිදිලා නැගිට්ටාම ආයෙනවා ඒක. ඔව් නිදි යන කොහොම ටිකක් වෙලා ඉන්නවා ඊට පස්සේ ආයෙත් වැඩ පළ කරපැටි ආයෙත් දැන් හේතු විදිහට එනවා. එනවා. එනවා මොකද්ද කියලා හිතා ගන්න.